ඔයා දන්නවද ලෝකයේ ජනගහනයෙන් 30කට වගා වැඩි පිරිසක් නිින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විඳිනවා. පැය ගණන් ඇඳේ පෙරළුණත් බැටළුව එන්නත් කලත් සමහර වෙලාවට නිින්ද අපිව මග හරිනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපේ මුලේ මෙලටොනින් කියලා හෝමෝනයක් නිපදවනවා. මේකෙන් තමයි ශරීරයට කියන්නේ දැන් නිදා ගන්න වෙලාව හරි කියලා. හැබැයි ෆෝන් ලැප්ටොප් වල තියෙන බ්ලූ ලයිට් එක මොලේ රවට්ටනවා තවම දවල් කාලය කියලා. එතකොට මෙලටොනින් නිපදවීම නතර වෙනවා. දවස් පුරාම නැඩ අධික වුණාම අපේ ශරීරයේ තියෙන්නේ සර්වයිවල් මෝඩ් එකක. කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝනය වැඩි වුණාම මොලේ හිතන්නේ අපි අනතුරක ඉන්නේ කියලා. ඉතින් අනතුරක් වෙලාවේ කොහොමද නිදාගන්නේ? කෝපි හෝ තේවල තියෙන කැෆීන් අපේ මොලේ තියෙන ඇඩිනෝසින් නිදිමත ඇති කරන රසායනය රිසෙප්ටර්ස් අවහිර කරනවා. ඒ වගේම නිදාගන්න කලින් බර ආහාර ගැනීමෙන් ශරීරයේ එක ජීර්ණය කරන්න ලොකු ශක්තියක් වැය කරනවා. ඒකත් නිින්දට බාධාවක්. මේකෙන් බේරෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. නිින්දට පැයකට කලින් ස්ක්‍රීන් එකෙන් ඈත් වෙන්න. පොතක් කියවන්න. මිලිටරි ස්ලීප් මෙතඩ් වගේ ක්‍රම අත්හදා බලන්න. හොඳ නිින්දක් කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ අයිතියක් සහ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක්. අද රේවත් ෆෝන් එක පැත්තක තියලා හොඳ නිින්දක් ලබන්න උත්සාහ කරන්න.